හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අදත් මම පුංචි වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න ආවා. මගේ ලොකු පුතාගේ වයස අවුරුදු 13යි. එයා මට රස නෙස්කැෆේ කිරි එකක් හදලා දුන්නා. මට හිතුණා ඒක ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මට බොන්න හදපු නිසා සීනන් ටිකක් අඩුවෙන් තමයි දාගත්තේ. මෙයා මේ හදන විදිහට ඔයාලත් හදලා බලන්නකෝ. ඇත්තමයි මේ කිරි එක හරිම රසයි. වැඩි වියදමක් නැතුව රස කිරි එකක් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් මේ විදිහට හදාගත්තොත්. ඔයාලා කැමති නම් නෙස්කැෆේ එකට වතුර ටිකක් වැඩිපුර එකතු කරලා උකු ගතිය අඩුවට හදාගන්නත් පුළුවන්. පුතා හදලා දීපු නිසාද මන්ද මට නම් මේ කිරි එක මාරම රසයි. ඔයාලත් මේක හදලා බීලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්නකෝ. අපිත් එක්ක රැඳෙන්න හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් අපි ගිහින් එන්නම්.